හරි මේ ඔයාගේ ඊමේල් එකෙත් තියෙනවා. ඔයාගේ ඊමේල් එක තියෙනවද? ඊමේල් එකේ Google එකෙන් chance එකක් දීලා තියෙනවා ඊමේල් එක වෙනස් කරන්න chance එකක්. ඒ කියන්නේ ඔයාගේ ඊමේල් එක තියෙන්නේ මෙන්න මේ විදිහට නම් ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා මගේ තියෙන්නේ jskbd161@gmail.com කියලා. ඒ වගේ මවුලකින් තියෙනවා. ඔක කලින් අපිට තියෙද්දි දැන් ඔක ප්‍රොෆෙෂනල් කරනවක් නැති හින්දා ඔයාලට මේකෙදි ඔය වැඩ කරගන්න බෑනේ. ඉතින් මේ ඔයාගේ මේ ඊමේල් එක වෙනස් කරන්න බැරි හිටියනම් දැන් මේකට chance එකක් දීලා තියෙනවා වෙනස් කරගන්න. ඉතින් මේකට කරන්න තියෙන්නේ අපි යමු මොකද්ද මේකට කරන්න තියෙන්නේ කියලා මේ යන්න Google එකට Google එක ගියන් පස්සේ ඔයාලට පේනවා මෙතන මේක ඊමේල් එක නේ කියලා තියෙනවා nice Google account කියලා. ඒකට යන්න. ගියන් පස්සේ මෙතන personal info කියනවා. personal info එකට ගියන් පස්සේ මෙතන email කියන එක යන්න. email එකට ගියන් පස්සේ ඔයාලට පේනවා මෙතනදී සාමාන්‍ය මම දැක්ක වෙන account එක. හරියට තියෙන මේ වගේ email එක මෙතන hasan.gmail.com කියන ඒ වගේ තියෙන එකට මේ වගේ option එකක් පෙන්වන්නේ නැහැ. මම බැලුවා. මේ වගේ එකක් තියෙන එකට තමයි එතන change කරන්න option එකක් දීලා තිබ්බේ. මේ මෙතන තියෙන ඉස්සරහින් ඊතලයක්. ඒක ක්ලික් කරන්න. හරි මෙතන තියෙන ඊට පස්සේ ආවන් පස්සේ මේ ආවේ මේ password එක ගහන්න password එක නෑ. එතන තියෙනවා change Gmail address කියලා. ඊට පස්සේ මේ තියෙනවා ඒගොල්ලෝගේ policy එක. මෙතන email එක වෙනස් කරන්න ගන්න. මම මෙතනදී gmail.com කියලා මේ change කියලා option එක දෙනවා update කියලා එක දෙනවා. හරි use recently change your Gmail account email address කියලා වෙන්න. make this Gmail account email කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඒක දෙන්න. ඊට පස්සේ yes change email කියන එක දෙන්න. හරි. ඔය විදිහට තමයි පෙන්වන්නේ. බලන්න වෙනස් වෙනවා කියලා. මේක මේ වෙලාවේ වෙනස් වෙනවද කියලා මම බැලුවේ නැහැ තාම. අපි බලමු. රික්වෙස්ට් කළා. only every 2 months but can you switch alternative. අපි මේක වෙනස් වෙලාද කියලා බලමු. මේ වෙලාවේ වෙනස් වෙන්නේ නැතිව ඉතින් ඔය විදිහට තමයි වෙනස් වෙන්නේ. හරි. බස් මේ චේන්ජ් කරනවා ඊට පස්සේ. පස්සේ මේ ඊමේල් එක මැසේජ් එකක් කරනවා. ඒ ඊමේල් එකට මම yes කියලා දෙන්න ඊට පස්සේ done වෙනවා. අපේන මෙතනදී මේ අර ඊමේල් එකට මැසේජ් එක ඇක්සෙප්ට් කරන් පස්සේ මෙතෙන් එනවා මේ ඊමේල් එක වෙනස් කරලා තියෙනවා කියලා ඔයාලට බලන්න පුළුවන්. එහෙනම්